කොන්නිචිවා. ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? මං හිතුවා අද ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න. අද අපිට විශේෂ දවසක් අපේ අනබෝගි කොලෙජ් එකේ අපේ සෙන්මොන් ගක්කෝ එකේ ළමයිගේ ස්පෝට් ඩේ එක අද. ඉතින් අද අපි ගොඩාක් සතුටු වෙච්ච නිසා පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මං අරගත්තා ඔයාලට පෙන්නන්න. මොකද මේ වගේ දවස් හැමදාම වෙන්නේ නැහැ. මේ අපේ පළවෙනි දවස අපි ආවට පස්සේ ස්පෝට් ඩේ එකක් තිබුණා. ඉතින් ඔයාලත් බලන්න අද දවස් අපි කොහොමද ගත කරේ කියලා. මාත් සෙල්ලම් කරා අද මං කරේ බැලුම් බෝල තිබුණා. ඒක තව කෙනෙක්ට මාරු කරන්න ඕනේ. ඒ වගේ පොඩි ගේම්ස් තමයි තිබුණේ. අපේ යාළුවෝ හැමෝම ඉතින් ඒවට ගියා. කෑ ගැහුවා, සෙල්ලම් කරා. ඉතින් ගොඩක් ෆන් ඉතින් අද. අපි අද එක ගේම් එකකින් දෙනවා අපේ කොලෙජ් එකේ ළමයි හැමෝම. ඒකේ තිබුණේ අර නිකන් බාස්කට් බෝල් වගේ මේ ඒකට පොඩි බෝල වගේක් තියෙනවා. ඒක උඩට දාන්න තියෙන්නේ. වැඩිපුරම බෝල දාන ටීම් එක තමයි දිනන්නේ. ඒ වගේ පොඩි ගේම්ස් තමයි ගොඩාක් තිබුණේ. ඉතින් අපි ඒවට සහභාගීත් වුණා. සමහර ඒවාට සහභාගී වුණේ නැහැ. අපි ඉතින් වින් කරා. එකකින් අපි වින් කරා. ඒකට ගොඩාක් හැපි ඉතින්. අද මට ටිකක් සනීපත් නැහැ. මගේ වොයිස් එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. අපි දැන් මේ කෑම අරගෙන ඇවිල්ලා කන ගමන් ඉන්නේ. අපිට කිව්වා දවල්ට කෑම කන්න කියලා ටයිම් එකක් දුන්නා. ඒ වෙලාවේ ගත්ත වීඩියෝ ක්ලිප් එකක් තමයි මේ. මේක අපිට දුන්න ස්කූල් එකෙන්. හැබැයි කෑම අපිට අරගෙන එන්න කියලා කිව්වා. මගේ යාළුවෝ ඉතින් හරි සතුටින් මාත් ඒ වගේ තමයි. මම මේ වැඩෙත් ඉවර කළා. ඊට පස්සේ ඉතින් වැඩටත් ගියා. ඒ ගිහිල්ලා ඇවිල්ලා ඉතින් රෑ වෙලා ගෙදර ආවා. මෙහෙ ඉතින් දවස ගෙවෙනවා දැනෙන්නේ නැහැ. මොකද අපි ඉගෙන ගන්නවා, අරුබයිත කරනවා, ඒ හැමදේමත් එක්ක ඉතින් අපිට ගෙදර ගොඩක් කලාවට ඉන්න වෙන්නේ නැහැ. නිදහසක් නැහැ. ඒ හැමදේමත් එක්ක ඉතින් මේ වගේ දවසක් තියෙනවා. මම කොච්චර බිසි වුණත් මේ වගේ දවස් මං මිස් කරගන්නේ නැහැ. මං ආස දේවල්, ඒ වගේ දේවල් මං ඉතින් කරනවා. ඒ හැම දේමත් එක්ක තමයි ඉතින් කොහොම හරි ඉතින් මෙහි කාලේ ගෙවන්නේ. එක රටවල ළමයි අඳුර ගන්න පුළුවන් වුණා. මෙහෙ ඉතින් කාලය ගෙවෙනවා ඇත්තටම දැනෙන්නේ නැහැ. දවස් ගෙවෙනවා දැනෙන්නේ නැහැ. මම ලංකාවේ හිටිය විදිහ නෙවෙයි මෙහෙ. ලංකාවේදී දවස ගෙවෙන්නේ නැහැ ඉක්මනට. මොකද මේ මට තේරෙන්නේ නැහැ කියන්නේ මෙහෙ ගොඩාක් බිසි. කාලේ ඉක්මනින් ගෙවෙනවා මෙහෙ. ඔය මේ ලංකාවේ වගේම තමයි මේ ළමයි මේ රිලේ දුවනවා කියන්නේ. ඒ ගේම් එක තිබුණේ.
ගොඩාක් දක්ෂ ළමයි ඉන්නවා ඉතින්. අපේ ක්ලාස් එකේ ළමයිනුත් උතන ඉන්නවා. අපේ ඉතින් සප් එක දුන්නා ගොඩක් කෑ ගහලා. එතකොට තව ගේම්ස් ගොඩාක් තිබ්බා. අපි හැමෝම දන්න ගේම් එකක් තිබ්බා. කම්බ ඇද්දා. අපි හැමෝම දන්නවනේ ඒක ලංකාවේ හැමෝම සෙල්ලම් කරනවනේ. අවුරුදු උත්සවවල එහෙම. ඒ වගේ මෙහෙත් ඒක තිබුණා. මං හිතුවේ නෑ මෙහෙ ඒ වගේ සෙල්ලමකුත් තියෙනවා කියලා. ඒකත් සෙල්ලම් කරා. අපි නම් සෙල්ලම් කරේ නැහැ. මේ අපේ සෙන්මුන් ගක්කෝ එකේ කොලෙජ් එකේ ළමයි තමයි සෙල්ලම් කරේ. ඇත්තටම හරිම ලස්සනයි. මාර සතුටින් හිටියේ අද දවසේ. මට කොහොම හරි අද වැඩට යන්නත් තිබුණා. මං ඉතින් ඉවර වෙනකම්ම ඉඳලා කොහොම හරි හරියටම වැඩටත් ගියා. හරි වෙලාවට එතෙන්ට කොහොම හරි ගියා. පරක් වෙන්නේ නැතුව ඉක්මනින් ගියා. බයිසිකල් වල තමයි ඉතින් අපි යන්නේ. මං හිතුවේ මට යන්න බැරි වෙයි කියලා. යන්න ඕනි වෙලාවට 3:00 විතර තමයි ඉවර වුණේ ඔතන. ඊට පස්සේ ඉතින් මම 4 වෙනකොට වැඩටත් ගියා. කොහොම හරි ඉක්මනින් ගියා. දැන් මෙහෙ සීතල කාලේ පටන් ගන්න හදන්නේ. දැන් පටන් අරන් ඉවරයි. 10 වෙනි මාසේ 20 වගේ තමයි මට මතක විදියට සීතල මෙහෙ එන්න පටන් ගත්තේ. දැන් නම් ටික ටික සීතල වැඩි වෙලා යන්නේ. අපි හීටර්ස් ගත්තා. මෙහෙ හීටර්ස් තියෙනවා ගෙදර. ඒ වුණාට ඒක අපිට මදි. ඒ නිසා අපි වෙනම හීටර්ස් ගත්තා. නැත්තම් ඉන්න අමාරුයි. තව ඉස්සරහට ගොඩාක් සීතල වෙනවා. එතකොට කොහොමවත් ඉන්න අමාරුයි. දැන් අපි ගිය අවුරුද්දේ ආවට පස්සේ ඒත් සීතල කාලේ ආවේ. එතකොටත් අපිට ඉන්න අමාරු වුණා. එතකොට හීටර්ස් ගත්තේ නැහැ. ගෙදර තියෙන එකම තමයි යූස් කරේ. ඒ වුණාට අපි මේ සැරේ හීටර්ස් ගත්තා. මේ දවස්වල ඉතින් ගොඩාක් අය ලෙඩ වෙනවා. මොකද දැන් අපි මේ දවස්වල කලින් රස්නේ ගොඩක්. දැන් තමයි මේ සීතල. ඒ වගේ ඉතින් වෙදර් එක මාරු වෙනකොට පොඩක් අමාරුයි. ලෙඩ වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. අපි ඉතින් කලින් ඒවට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. බෙහෙත් ගන්න ඕනේ. ඒ වගේ දේවල් බෙහෙත් තමන්ගේ සෞඛ්‍යයට ඕන දේවල් නිරෝගීව ඉන්න එපයි. මොකද අපි වැඩ කරන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ, පාඩම් කරන්න ඕනේ. හැම දෙයක්මත් එක්ක අපි හැම දෙයකටම රෙඩි වෙලා තමයි ඉන්න ඕනේ මෙහි ඉදි. මොකද අපි ගෙවල් වල නෙවෙයි අපේ අම්මලා තාත්තලා අපේ අය කවුරුත් අපි ළඟ නැහැනේ. අපි ඒ නිසා අපේ හැම දෙයක්ම හරියට කරගන්න ඕනේ. ඉතින් බලලා කලින් හැමදේම රෙඩි කරන් ඉන්න ඕනේ. ඔයාලත් ඒ විදියට ඉතින් කරන්න බලන්න. මගේ තව වීඩියෝස් වගේක් තියෙනවා. ඒ වගේ තවම මම මේ බ්ලොග්ස් දැම්මේ නැහැ කරලා. අපි ඇවිදින්න ගියපු ඒවල ඒ වගේ පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තියෙනවා. ඒ ටිකත් අරගෙන මම පස්සේ මේ බ්ලොග් එකක් හදලා දානවා. දැන් ටිකක් වෙලාව මදි. මොකද එක්සෑම් තියෙන නිසා ඒවට මේ දවස්වල ටිකක් පාඩම් කරනවා. අපි ඉතින් ඇවිල්ලා නිකන් ඉන්න බෑනේ. පාඩම් කරන්න ඕනේ, එක්සෑම් පාස් වෙන්න ඕනේ. ඒ දේවලුත් අපි හරියට කරගන්න එපයි. ජොබ් කරනවා වගේම ඒවත් හරියට කරගන්න ඕනේ. නැත්තම් මෙහෙ පොඩ්ඩක් අමාරුයි දැන් තියෙන තත්ත්වෙත් එක්ක. එතකොට මම තව දෙයක් කියන්න ඕනේ. මං වගේම මෙහෙට එන්න ආසාවෙන් ඉන්නවනේ නංගිලා මල්ලිලා. එයාලටත් එයාලගේ හීනය සාර්ථක වෙන්න කියලා මම විශ් එකක් කරනවා.
ඔයාලටත් මේට ඉක්මනින් එන්න ලැබෙන්න ඕනේ. ඔයාලා ආස හැමදේම ඔයාලට ලැබෙන්න ඕනේ. එහෙනම් මම දැන් මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. ඔයාලා හැමෝම එහෙනම් පරිස්සමෙන් ඉන්න. මම තව අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්.